සුබෝසෝ දවසක් කියලා මිස්ටර් නිරෝ channel එක බලලා හැමෝම පිළිගන්නවා. අද අපි යමු වෙනස්ම වීඩියෝ එකකට. ඔයාලා අහලා තියෙනවනේ Canva කියලා එකක් ගැන. මේකේ වැඩ කරන්න හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වගේම ඒකත් එක්ක යන සාමාන්‍ය සිස්ටම් රික්වයර්මන්ට් වලින් අඩුම 4GB RAM එකකින් උඩවත් තියෙනවා නම් හොඳ ඩිසයින් එකක් සුබෝසෝ දවසක් කියලා මිස්ටර් නිරෝ channel එක බලලා හැමෝම පිළිගන්නවා. අද අපි යමු වෙනස්ම වීඩියෝ එකකට. ඔයාලා අහලා තියෙනවනේ Canva කියලා එකක් ගැන. මේකේ වැඩ කරන්න හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වගේම ඒකත් එක්ක යන සාමාන්‍ය සිස්ටම් රික්වයර්මන්ට් වලින් අඩුම 4GB RAM එකකින් උඩවත් තියෙනවා නම් හොඳ ඩිසයින් එකක් කරගන්න පුළුවන් ඉක්මනටම පුළුවන්. අනිත් device වලින් බෑ කියනවා නේ. පුළුවන්. හැබැයි පොඩ්ඩක් අර slow වෙනවා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කොච්චර හොඳ වුණත් තරන්නේ device එක වැඩක් නැත්තම්. හරිද? එහෙනම් අද අපි යමු අපේ වීඩියෝ එක. කොහොමද Canva කියන්නේ graphic design tool එක. සාමාන්‍යයෙන් මෙතනින් ඔයාලට ෆොටෝ එක සාමාන්‍ය social media දාන්න post එකක් Word එකකින් අනම්මනම් Excel වලින් හරි මොනවා හරි Microsoft හරි එහෙම අපි යම් දෙයක් ඉගෙනගෙන කරන නිර්මාණයක් තියෙන්නේ. අපිට දැන් මේකෙන් පුළුවන් කිසිම කෝඩින් නොලෙජ් එකක් නැතිව ඉක්මනට ඕන දෙයක් ඩිසයින් කරගන්න. සාමාන්‍යයෙන් අපි හිතමු Canva වලින් අපිට පුළුවන් Instagram post එක, Facebook post එක සාමාන්‍යයෙන් දැන් ඔයාලට invitation එකක් හදන්න ඕනේ කියමුකෝ. invitation හදන්න logo දැන් ඔයාලට ඊට වැඩිය අපි හිතමුකෝ දැන් Word එකක් ඕපන් කරගෙන presentation එකකට අපි තනිකර presentation එකක් හදනවා කියන්නේ Microsoft plugin එක ඇවිල්ලා ඒක තියෙන හැමදේම අපිම කරන්න ඕනේ. මෙතන එහෙම නෑ. මෙතන ඕන් කරන් ටෙම්ප්ලේට් තියෙනවා. අපිට තියෙන ටෙම්ප්ලේට් එකක් අරගෙන එඩිට් කරන්න විතරයි. දැන් අපි හිතමු ඔයාලට ප්‍රොෆෙෂනල් මට්ටමේ සීන් එකක් හදා ගන්න ඕනේ. හරි? එහෙම නැත්නම් YouTube thumbnail එක. ඒ වගේ මෙතන මම හිතන්නේ නැති ටෙම්ප්ලේට් එකක් නෑ. ඔයාලට සාමාන්‍යයෙන් මට මේ දේ කරන්න ඕනේ කියලා ඇවිල්ලා මෙතන තියෙන සර්ච් බාර් එකේ මෙතන සර්ච් කරනවා. ඔයාලට ඒ ළඟින් යනවා හරි ටෙම්ප්ලේට් එකක් ලෝකෙ කොහේ හරි කෙනෙක් ඩිසයින් කරලා මේකට අප්ලෝඩ් කරලා තියෙනවා. සරල ක්‍රමයක් තියෙන්නේ දැන් drag and drop system එකක් තමයි මෙතන යන්නේ. කොහේ තියෙන එකක් ඇදලා අරගෙන මෙහෙ ප්ලේස් කරලා සනික ගේමක් ගහන ඒ අයිලගේ වැඩක් තමයි මේ. ඒ කියන්නේ දැන් මේකේ අපිට සමහර දැන් මං ගෙවලා අරන් තියෙන්නේ. එහෙනම් මම මේක උඹලට සාමාන්‍යයෙන් හදිස්සියට එද්දි හදිස්සියටක් දෙන්න ගොඩක් ලේසි මේක. වැඩ දෙක තුනක් එක පැටලිලා ඉද්දි උඹලට වැඩක් පිල්ලර කෙනෙක්ට ඉක්මනට ගහලා දෙන්න. එහෙම සුපිරියක්. ඒකින් නම් මේ ගෙවලා අරන් තියෙන්නේ. මේකේ දැන් සමහර features දැන් මේ හිතමුකෝ පාරණ එකකට ගිහිල්ලා පෙන්නන්න. මේ ඒක features මේ කරන්න බැරි ඒවා තියෙන. එක කියන්නේ දැන් අපි දැන් මේ පෙන්නන එකෙන් කරන්න පුළුවන් ඒවා එඩිට් කරන්න ගන්න පුළුවන් ඒවා ඒකෙන් නෑ. මෙතන එඩිට් කියලා
මගේ හොඳ ටේට් කනෙක්ෂන් එක අනිවාරෙන් මේකට ඕන තම ඒවගේම දැන් අපිට අද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ වගේ අපි මෙහිමිතමු ඇයට මේක කරන්න ලැප් එකක්ම ඕන්න මේකට මේ මොබයිල් ලැප් තියෙනවා ඒ මොබයිල් ලැප් එකත් ගන්න බයි නම් මේ වර්ෂන් එකුත් තියෙන මේ ලැප්පෙක් හෝ කම්පියුටර් ඩෙස්ක්ටොප් එකකින් කරනවා වගේම මේ පුළුවන් වෙබ් බ්‍රවුසර් එකකින් නැත්නම් මොබයිල් ලැප් එකකින් ලොග් වෙලා කරන්නත් පුළුවන් පොඩ්ඩක් අර තියෙන්නේ මේ ඩිස්ප්ලේ එක මදි නිසා පොඩ්ඩක් අර ඒවත් එහෙම කරගන්න පොඩි අපහසුතාවයක් විතරයි අපි ඊළඟ දවසේ බලමු මේ එකකින් කොහොමද මේ පෝස්ට් එක ඩිසයින් කරගන්නේ කියලා එහෙනම් තාම channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන ඉන්න. ඊළඟ වීඩියෝ එක හම්බෙමු. Thank you.